දාලා තිර දාලා පත්තු කරාම මේක දවස් දෙක තුනක් පත් වෙනවා. 6 දිනක් විතර කියලා තියෙන මේක තමයි ඇත්ත පින්තූරය කියලා. කියන්නේ වීර කැපිටපොලේ මුණුබුරෙක්. ආයිබෝන්. ඉතින් සුපුරුදු පරිදි අදත් ඔන්න අපේ නාලිකාව තුලින් ඔබට ගෙන එන්න සූදානම් ඔබ දන්නා දෙයක නොදන්නා පැත්ත. ඉතින් මම හිතන්නේ ඔබ මාතලේ පුරවරේ ඉන්නවනම් මේ තැන සමහර විට දන්නවා ඇති. ඒ වුණාට ඔබ මෙහි කතාවේ කතානායකයා පිළිබඳව හොඳින් අසා තිබෙන බව අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් එවැනි අපූර්ව කතාවක් ගෙනෙන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඔබට මතක ඔබ දන්නවා ඔබ පසුගිය අධ්‍යාපන කාලය තුළදී ඒ වගේ මේ දුවදරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය තුළදී මේ 1818 කැරැල්ල පිළිබඳව කතා කරනවා. ඉතින් මේ කැරැල්ලත් එක්ක ගෙතිච්ච කතාවක් තමයි කැප්පෙටිපොළ නිලමේතුමා කියන්නේ. ඉතින් මේ කැප්පෙටිපොළ නිලමේතුමාගේ වාසස්ථානය එතුමා ජීවත් වුණු රාජකාරී කරපු වලව්ව පිළිබඳව තමයි අද දිනේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේක තියෙන්නේ මාතලේ හුලංගම ප්‍රදේශයේ තමයි මේ වලව්ව තියෙන්නේ. ඉතින් අපි අද සූදානම් වෙන්නේ මේ වලව්ව බලන්න ඔබ වෙක්කයි යන්න. අපි බලමු මේ වලව්වේ වර්තමාන තත්ත්වය කොහොමද කියලා. එන්න අපි ගිහිල්ලාම. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබතුමා ගැන ඉස්සල්ලාම. මම ජයශ්‍රී සමන්ත මංගල කුමාර මොණුල්ල කැප්පෙටිපොළ වීර කැප්පෙටිපොළගේ 7 වෙනි මුණුබුරෙක් වෙන මම දැනට පදිංචි වෙලා ඉන්නේ වීර කැප්පෙටිපොළගේ වලව්වේ මාතලේ හුලංගමුවේ. මම දැනට මේක ආරක්ෂා කරගෙන රැකගෙන ගොඩක් ජනතාවට මේක බලා ගැනීමට ඉඩ පස්සාව ලබා දීලා තියෙනවා. එතකොට අපි දැනගන්න කැමතියි මේ කැප්පෙටිපොළ නිලමේතුමා කොයි කාලේ වගේද මේ ස්ථානයේ දැඳිලා හිටියේ කොහොමද විස්තර පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතුමා ඉපදුනා 1782 වර්ෂ වගේ. එතුමා විවාහ වුණා 1805 ඉස්කසදම 1818. එතුමා මේ මාවනැල්ලේ සිටම් පැමිණ තිබෙන මාතලේ පල්ලේපොළ මොණුල්ල ප්‍රදේශයට. එතනින් ආපහු මේ මාතලේ හුලංගම වලව්වට පැමිණ එතන සිට නුවර මාලිගාවට රාජකාරී වලට ගිහින් තිනවා. එතුමාගේ නිලනස තමයි මේක. දැන්ට අවුරුදු 244ක් ඉපරණි වලව්ව මේක. එතකොට මේ ඉදිරියට එනකොටම අපිට දකින්න ලැබෙනවා ඡායාරූපයක්. මේ කුමක්ද? මේ ඡායාරූපය ඒ කාලේ ඡායාරූප තිබුණේ නැහැ. මේ ඡායාරූපය අපේ પરම්පරා 7ක මේ ෆොටෝස් ඔක්කොම හදලා එතුමාට අනුරූපව ඡායාරූපයක් හදලා තියෙන්නේ. මේක දැන් මේ ප්‍රොෆෙසර්ලා 6 දිනක් විතර කියලා තියෙන මේක තමයි ඇත්ත පින්තූරය කියලා. එතකොට මේ විදිහට පෙනී නැති කියලා තමයි විශ්වාස කරන්නේ. ඔව්. ඒතර මම දැනගෙන කැමති මේ තව ඡායාරූපයක් මෙතන තියෙනවා. ඔව් අපිව නිදහස් කරා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති අපිව නිදහස් කරා දේශද්‍රෝහීලා හිටපු එක අපි දේශප්‍රේමියෝ කරා. ඒ කියන්නේ 1818 කැරැල්ලට දුන්නට සුද්ධෝ විසින් දේශද්‍රෝහී කළ තිබ්බ එක පසු කාලිනව වුන් විරුවන් විදියට නම් කරපු මේක විදිහට තමයි. ඔබ නිවැරදි. ඉපරණි අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරපු පහනක් මේක. මේකට ඔලිඳ තෙල් දාලා තිර දාලා පත්තු කරාම මේක දවස් දෙක තුනක් පත් වෙනවා. ඊට අමතරව මේක තියෙන්නේ වහලෙ එල්ලන්න. ආලෝකය සපයා ගන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙන් වෙන්නේ ඒ කාලේ මේ පත්තු කරාම මේ දැල්ල බලාකට මදුරුව එනවා. මදුරුව ආවට පස්සේ ඒ කාලේ ඩෙන්ගු නම් මොනමුත් තිබුණේ නැහනේ. ඒ ආලෝකයට ආවට පස්සේ මදුරුව ටික ඒ පහන එළියට මැරලා යනවා. ගොඩක් වෙලාට මේ ඒ කාලේ තිබ්බ ආරක්ෂක ක්‍රමයකුත් එනවා මේක. ඔව්. ඔලිව් තෙල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔලිව් තෙල්
ඔලින්ද ඇට වලින් ගන්න තෙල් වලින් තමයි ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මේ පහන් පත්තු කරන්න. මේක ඇවිල්ලා චිමිනි ලාම්පුවක්. මේ චිමිනි දැන් කැඩලා තියෙන්නේ. මේකත් ඉපරෙනි අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරපු චිමිනියක්. මේකට තමයි කියන්නේ පළඟනම් කියන්නේ. පළඟනම් කියන්නේ අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරපු බන්දේසි. මේවට තමයි බත් දාලා මේක අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරලා තියෙන්නේ මේකට තමයි කිඹුල් කට යොදාගෙන මේකට මුක්කුවක් ගන්න. එන මුකුත් නැහැ. මේ ලී දෙක මේ සම්බන්ධ කරන්නේ මේකේ. දැනට මෙතන මේ මුක්කුව අවුරුදු 244ක් පැරණි. නමුත් තාම මුකුත් වෙලා නැහැ. මෙතන ඉන්න කුඩා බණ්ඩා කැපිටපොළ කියන්නේ වීර කැපිටපොළේ මුණුබුරෙක් තියෙනවා. මෙම තියෙන්නේ වීර කැපිටපොළගේ හිසගසා දමා එංගලන්තේ හිස අරන් ගියා. අනතුරුව නැවතත් උපාලි මුණුබුර කැපිටපොළ කියන මගේ අත්තා නැවත ලංකාවට ගෙනාව. දැනට එක මාලිගාව ඉස්සරහා මිහිදන් කරලා තිනවා. එංගලන්තයෙන් ආපු පරිශන වලින් කියන්නේ මේක මිනිස්සු ලක්ෂ 400කට එක පිටලා තියෙන මේ හිස් කබල. ඒ කියන්නේ එතුමා ගන්න තීරණ ඔක්කොම 1000ක් හරියනවා. ඊට අමතරව අංගම්පොර සටන් ක්‍රමයේ හොඳටම ප්‍රගුණ කරලා තියෙනවා. පැරණි කාලේ හැම වලවක සාමාන්‍යයෙන් දොරවල් 4ක් තිබිලා තිනවා. දවල්ට මෙම වීදුරු දොර පාවිච්චි කරනවා. රැට මේ ලී දොර පාවිච්චි කරනවා. ආරක්ෂාව සඳහා. ආරක්කුවේ පාවිච්චි කරලා තියෙන්නේ අස්පලාඩම් වගේ සකසලා තියෙන්නේ අලියට ඇතුළට ගිහිල්ලා එතුමාගෙන් පළතුරු යම් සිද්ධයක් ආහාරයට ගැනීමට අර නිලම වශයෙන් අර උදේට නැගිට්ටාම මේ අලියට දෙන්නේ කෙහෙල්ලවරියක් ඒ වගේ යන්න තමයි මේ ආරක්කෝ සයිස් හදලා තියෙන්නේ අස්පලාඩම් වගේ මේ අලියට යන්න පහසු අපේ ඉපරෙන මුතුන් මිත්තන් මෙම අණු සක්සලා තියෙන්නේ මේ ගල් තුනක් එකතු කරලා. මේකට මේ යොදාගෙන තියෙන්නේ හුණු බදාමයක්. සිමෙන්ති කොන්ක්‍රීට් මුකුත් නෑ ඒ කාලේ. හුණු බදාමයක් සමග මැට්ටක් එක්ක තමයි මේ කණු ගොඩනගලා තියෙන්නේ. දැන් අවුරුදු 244ක් මේක තිබෙනවා. නමුත් කිසිම මේ ප්‍රශ්නයක් වෙලා නැහැ. අපේ මුතුන් මිත්තන් ඒ දවස්වල අලින්ට මේ දඟලක් දාලා බැඳලා තියෙන මේ අලි බැඳපු කණු තමයි මේවා පාවිච්චි කරලා තියෙන්නේ. ඉන්න කාලේ මේ අලියන්ව මේකේ දාලා බැඳලා තියෙන්නේ මේ අලි බැඳපු කණු තමයි අපි පාවිච්චි කරන්නේ. මේ මුතුන් මිත්තන් ජනෙල් පාවිච්චි කරන්න තියෙන හේතුව ආරක්ෂාව සඳහා හුලං කවුළු ඒවා හුලං කවුළු පාවිච්චි කරලා තියෙන වාස්තු විද්‍යාව අනුව නිතරම හුලං කාමර ඇතුළට හුලං එන විදිහ තමයි හදලා තියෙන්නේ. මම මගේ මේ කැපවීමෙන් මේ වලව්ව ආරක්ෂා කරන් යනවා. වීර කැපිටල් නම ආරක්ෂා කරන්න ඒ වගේම එතුමාට කරන උපහාරයක් වශයෙන් මේ වලව්ව ඇවිල්ලා බලලා මේ
දැනුම ඉතිහාසය ගැන හරි තොරතුරු දැනගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.